පහුගිය අවුරුදු දෙකේ තරම් ජීවිතේට අලුතෙන් දේවල් ඉගෙන ගත්තේ නැහැ වෙන කවදාවත්ම. ඉතින් මිනිස්සු අලුත් රටක ජීවත් වෙන්න ගියාට පස්සේ කන බොන විදිය, ඇඳුම් අඳින විදිය, වැඩ කරන විදිය විතරක් නෙමෙයි කොටින්ම කිව්වොත් ජීවත් වෙන විදියත් අමුතුවෙන්ම ඉගෙන ගන්නවා. ඉතින් ඒ වගේම තමයි සමහර දේවල් අපි ඉගෙන ගත්ත පරක්කුවට අමතක කරලා තියෙනවා. හැබැයි සමහර දේවල් අපි ජීවිතේට එකතු කරගෙන තියෙනවා. ඉතින් මේ තියෙන්නේ හැම දේවල් පහක්. වෙන රටක පදිංචියට ගියාම ගෙවා ගන්න අමාරුම කාලේ තමයි පළවෙනි අවුරුද්ද. මොකද මේ පළවෙනි අවුරුද්ද කියලා කියන්නේ ඉමෝෂනල් රෝලර් කෝස්ටර් එකක්. ස්ට්‍රෙස් වෙනවා, එක්සයිට් වෙනවා, මොටිවේට් වෙනවා, ડિප්‍රෙස් වෙනවා, ඩිසපොයින්ට් වෙනවා. මේක ඇත්තටම මේ ගොඩාක් හැඟීම් අතර මිනිස්සු දෝලණය වෙනවා. ඉතින් මං ඇත්තටම හිතුවේ මෙහෙම වෙන්නේ මට විතරයි කියලා. මං හිතුවේ අනිත් හැමෝම අර ක්ලියර් ගෝල්ස් උත් එක්ක හරියට ප්ලෑන් එකක් ඇතුව රට එන්න ඇති කියලා. හැබැයි ගොඩක් දෙනෙක් එක කතා කරාම තේරෙනවා අපි හැමෝම ඉන්නේ එකම බෝට්ටුවක කියලා. ඉතින් සිම්පල් ශ්‍රී ලංකන් බලන ඕගලන්ට මේ වීඩියෝ එකෙන් ගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න. ඉතින් මේ සිම්පල් ශ්‍රී ලංකන් කියලා කියන්නේ ජීවිතේට පුංචියට හරි අලුත් දෙයක් එකතු කරන්න උත්සාහ කරන channel එකක්. ඒක නිසා අනිවාර්යෙන්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න වීඩියෝ එකටත් like එකක් කමෙන්ට් එකක් දාන්න. මෙහි ආවට පස්සේ මම ඉගෙන ගත්ත ලොකුම දෙයක් තමයි මෙහි මිනිස්සුන්ට ජීවිතේ පටන් ගන්න වයසක් නැහැ කියන එක. දැන් ලංකාවේදී අපිට හැම දෙයක්ම පටන් ගන්න වයසක් වගේම ඉවර කරන්න වයසකුත් තියෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සු 70 දී 80 දී මැරුණට අපේ මිනිස්සුන්ගේ හීන බලාපොරොත්තු මැරෙන්නේ අවුරුදු 40 50 වෙනකොට. සාමාන්‍යයෙන් ඒ වයසෙන් පස්සේ අපි කරන්නේ අපේ ළමයි වෙනුවෙන් ජීවත් වෙන එක. හැබැයි මෙහෙදී ඊට වඩා ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්. කාට හරි හිතුනොත් එයා අවුරුදු 60 දී 70 දී අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න ඕනේ කියලා ඒගොල්ලෝ කිසිම බායක් එකක් නැතුව ගිහිල්ලා ඉගෙන ගන්නවා. කෙනෙක් හිතුනොත් අවුරුදු 80 දී අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියලා එයා බායක් නැතුව ගිහිල්ලා ඒක පටන් ගන්නවා. ඉතින් මෙහෙදි මම ඉගෙන ගත්ත ලොකුම දෙයක් තමයි අපිට ජීවිතේ පටන් ගන්න ඕනේ කියලා හිතන වෙලාව තමයි අපිට ජීවිතේ පටන් ගන්න හොඳම වෙලාව. ඒක නිසා අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න ඕනම දෙයක් කරන්න හොඳම වෙලාව දැන්. හෝ අපිට හිතන ඕනම වෙලාවක. ඉතින් මං හිතන්නේ මේක ලංකාවේ අපිට උනත් හොඳ පාඩමක්. මොකද ගොඩාක් වෙලාවට අපේ අම්මලා තාත්තලා පුංචි කාලේ කරන්න ආසාවෙන් හිටපු ගොඩක් දේවල්. සමහර වෙලාවට සල්ලි නැති ප්‍රශ්න හින්දා එහෙම නැත්නම් ඊට පස්සේ මේගොල්ලෝ කසාද බැඳලා ළමයි හම්බුනාට පස්සේ ඒගොල්ලන්ගේ අවශ්‍යතා සපුරන්න ඕන නිසා සමහර ඒගොල්ලන්ගේ ජීවිතේ බලාපොරොත්තු අතහැරලා දානවා, මතක කරලා දානවා. හැබැයි ඉතින් දැන් කාලෙත් එක්ක මේ තියෙන අලුත් තාක්ෂණත් එක්ක මිනිස්සු හිතන පතන විදිය වෙනස් වෙලා තියෙන විදියත් එක්ක ඕනම වයසකදී ඕනම දෙයක් පටන් ගන්න පුළුවන් කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අපි අපේ හැම පාට ගැන කොච්චර ආඩම්බර වුණත් ඒක තමයි අපිට මෙහෙදි හම්බ වෙන පළවෙනිම බැරියර් එක. මොකද අපිව මිනිස්සු මනින්නේ ඉස්සල්ලාම අපේ ෆිසිකල් අපියරන්ස් එකෙන්. එතකොට අපිට සමහර ඔපචුනිටිස් ක්‍රැක් කරන්න හරි අමාරුයි ෆස්ට් අටෙම්ප්ට් එකෙන්. මොකද අපේ හැම පාට නිසා අපිට ගොඩක් ඔපචුනිටිස් මග ඇරිලා යනවා. හැබැයි ඔය පළවෙනි බැරියර් එක ක්‍රොස් කරාට පස්සේ එතනින් එහාට අපේ මිනිස්සුන්ට යන්න පුළුවන් දුර කියලා නිම කරන්න බෑ. නමුත් ඒ පළවෙනි බැරියර් එක ක්‍රොස් කරගන්න එක තමයි ටිකක් අමාරු. ඒ වගේම තමයි ගොඩක් අය හිතනවා මේ රේසිසම් කියන එක තියෙන්නේ මේ කළු සුදු මිනිස්සු අතර විතරයි කියලා. නෑ, මේ රේසිසම් එකට එක එක පාටවල් තියෙනවා. සාමාන්‍යයෙන් සුදු අය කළු අයට කැමති නැහැ, කළු අය දුඹුරු අයට කැමති නැහැ, දුඹුරු අය දුඹුරු අයටමත් කැමති නැහැ. මේ වගේ හැමෝම අනිත් අයව රිපෙල් කරන මොනවා හරිම හේතු තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මේ දේ ඇත්තටම සාමාන්‍ය දෙයක් ලෝකෙ කොහෙට ගියත්. අපිට මේ විදිහේ මයික්‍රෝ ඇග්‍රෙෂන් එහෙම නැත්නම් මේ රේසිසම් කියන දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. නමුත් ඒ දේ තේරුම් අරගෙන අපි අපේ ස්කිල්ස් මොහත් කරගෙන ඉස්සරහට යන තරමට අපිට අලුත් රටක ජීවිතය සාර්ථක කරගන්න ලේසි. ගොඩක් දෙනෙක්ගෙන් අහුවම රට ආවේ ඇයි කියලා ඒගොල්ලෝ කියනවා අපි ආවේ ළමයින්ට අනාගතයක් හදන්න කියලා. අපි මේ ළමයි හින්දානේ මෙහෙ ආවේ කියලා කියනවා. හැබැයි ඇත්තම කතාව ඕක තමයි අපි අපිවම රවට්ට ගන්න ලොකම බොරුව. මොකද ගොඩක් දෙනෙක් ළමයි හින්දා ආවා කියලා කිව්වට ඇත්තටම අපි මේ රට එන්නේ අපේ තියෙන goals achieve කරගන්න, එහෙම නැත්නම් අපේ life experiences වැඩි කරගන්න මිසක් ළමයි ගැන හිතලා නෙමෙයි. ළමයි අපේ plans වල කොටසක් තමයි. නමුත් අපි ගොඩක් වෙලාවට අර අපේ තියෙන ආශාවල් ඉෂ්ට කරගන්න තමයි මේ වගේ රටවල් වලට එන්නේ. මොකද ළමයි ගැන හිතලා එනවා නම් ළමයි මෙච්චර දුක් විඳින්නේ නැහැ. මොකද ගොඩාක් වෙලාවට අපේ ළමයි මේ රටවල් වලට ඇවිල්ලා දුක් විඳිනවා. සමහරු බේස්මන්ට් වල, අපාර්ට්මන්ට්ස් වල, අම්මලා තාත්තලා වැඩට යනකොට ඩේ කෙයාර් වල
ට වෙලා තනියම සමහරලාට කාලය ගත කරනවා. ආයේ ඒගොල්ලෝ ලොකු වෙනකොට සමහරලාට බුලින්, රේසිසම් වගේ දේවල් වලට මුහුණ දෙනවා. සමහර ළමයි මේවා දරා ගන්න බැරුව ડિප්‍රෙෂන් වගේ තත්ත්වයන් වලට ගොඩක් මුහුණ දෙනවා. ඉතින් ඇත්තටම අපි හිතනවා නම් ළමයි හින්දා තමයි අපි මේ දේවල් කරන්නේ කියලා. ඒක ඇත්තටම එක්ස්කියුස් එකක් විතරයි. ඊළඟට ලංකාවේ ඉන්න මිනිස්සුන්ගෙන් රටේ ඉන්න මිනිස්සු ගැන අහුවම ඒගොල්ලෝ කියන විදිහට රටේ ඉන්න මිනිස්සු ජාති දෙකක් ඉන්නවා. එක කොට්ටාශයක් තමයි අර ලංකාවේ හොඳට හිටපු ඩොක්ටර්ස්ලා, ලෝයර්ස්ලා, ඉන්ජිනියර්ස්ලා පිට රටවල ගිහිල්ලා පෙට්‍රල් ෂෙඩ් වල, ෂොප්ස් වල ක්ලීනින් සර්විසස් කර කර අන්ත දුක් විඳිනවා. ආයේ ලංකාවේ ඔහේ රස්යතු ගගහ එහෙ මෙහෙ හිටපු ළමයි පිට රටවල ගිහිල්ලා සුර සැප විඳිනවා. ඉතින් ඔය අන්ත දෙකෙන් එහාට ලෝකයක් අපේ මිනිස්සු දකින්නේ නැහැ. හැබැයි ඇත්තම කතාව තමයි මේ රටේන මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙක් ඔය අන්ත දෙකේම නෙමෙයි ඉන්නේ. සාමාන්‍යයෙන් මධ්‍යස්ථව සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. මොකද මෙහි සාමාන්‍ය සැලරි එකක් ගන්න මිනිස්සෙක්ට උනත් කම්ෆර්ටබලි ජීවත් වෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා. වෙදර් එකේ ප්‍රශ්න තියෙනවා. ඊට අමතරව තව ප්‍රශ්න තියෙනවා. නමුත් අපි වැඩි දෙනෙක් මෙහි ඉන්න ගොඩක් දෙනෙක් සාමාන්‍යයෙන් හොඳ ජීවිත ගත කරනවා. මහා ලොකු සැප සම්පත් නැති වුණත් ගොඩක් දෙනෙක් දුක් විඳින්නේ නැහැ. සාමාන්‍ය මධ්‍යස්ථ ජීවිත ගත කරනවා. ඇපල් කඩන්න යන්නේ, සන්ෆ්ලවර් යාඩ්ස් වලට යන්නේ, ඔය එක මෝල්ස් වලට යන්නේ, එහෙම යන්නේ සාමාන්‍යයෙන් ඔය මාසෙට දවසක් දෙකක් විතරයි. ඒ වගේ ග්ලැමරස් ජීවිතයක් නෙමෙයි අපි දවස් 365ම මෙහෙ ගත කරන්නේ. නමුත් සාමාන්‍යයෙන් අපි ලංකාවේ ඔයගොල්ලෝ ඉන්නවා වගේම සමහර විට ඊට වඩා ටිකක් quality of life වැඩි ඇති මෙහෙ. ඒ වගේ හොඳ ජීවිත සාමාන්‍ය විදිහට ගත කරන මිනිස්සු තමයි වැඩි හරියක්ම ඉන්නේ. රටේන ගොඩක් දෙනෙක් මුල් කාලේදී සෑහෙන මානසිකව වැටෙනවා, ડિප්‍රෙස් වෙනවා, ස්ට්‍රෙස් වෙනවා, ගෙදර නැති පාළුව තද්දටම දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මුල කාලේදී අර එක්සයිට්මන්ට් එක හින්දා හිටියට පස්සේ කාලේදී අර කැම බීම එපා වෙනවා. සමහරලාට මෙහෙ තියෙන බර්ගර්ස් එහෙම කාලා එපා වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ ගොඩක් වෙලාවට අපිට මේ හැමදේම දාලා ආපහු ලංකාවට යන්නම හිතන වෙලාවල් තියෙනවා. හැබැයි මේ වගේ වෙලාවට අපිට නිකන් අර ඉමීඩියට් බූස්ට් එකක් ගන්න පුංචි සරල විසඳුමක් තියෙනවා. ඒ තමයි හොඳ සිංහල කෑම වේලක් කන එක. ඉතින් මම මේ හොඳ සිංහල කෑම වේලක් කියන්නේ මහා ලොකු දේවල් නෙමෙයි. සමහර විට සම්බෝලයි බතුයි පරිප්පුයි වගේ දෙකකින් පුළුවන් අර අපේ අර අපි ඩවුන් වෙලා ඉන්න වෙලාවට අර ඉමීඩියට් බූස්ට් එකක් දෙන්න. ඉතින් අපි දැන් පුරුදු වෙලා ඉන්නවා අර මේ සාමාන්‍ය දවස් 7න් අඩුම ගානේ දවසක් දෙකක්වත් හොඳ සිංහල විදිහට ගෙදර කෑම හදලා කන්න. මොකද ඒකින් පුළුවන් ගොඩාක් වෙලාවට අර අපේ ජීවිතයේ අපිට මග ඇරෙන දේවල් ආපහු මතක් කරගන්න. දැන් මෙහි ආවට පස්සේ අපිට ගොඩාක් වෙලාවට ලංකාව මතක් වෙනවා. එහෙ යන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. ඒ වගේ පුංචි කෑම වේලකට පුළුවන් අර ඒ මතකය පොඩ්ඩක් අවදි කරලා අපිට ලංකාවේ රස චුට්ටක් දැනෙන්න අරින්න. ඉතින් මේ තියෙන්නේ මේ පෞගිය අවුරුදු 2 ඇතුළතදී මම තේරුම් ගත්ත දේවල් ටිකක්. ඉතින් මේවා රටේ ඉන්න ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ හැමෝම රට ආවට පස්සේ මොන හරි දේවල් ඉගෙනගෙන ඇති, ඔයගලන්ගේ ජීවිතයට එකතු කරගෙන ඇති. එහෙම දේවල් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම එකතු වෙලා ඉන්න. ලබන සතියේ තායි වීඩියෝ එකකින් හම්බ වෙමු.